ආයිබෝවන් කියලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්න නිලු ප්‍රපිට channel එකට. ඔන්න ඉතින් අදත් මම ඔයාලට සින්නක්කර ඔප්පු සහිත purchase 10ක ඉඩම සමග නිවසක් අරන් ආවා නිට්ටඹුව නගරේ. ඉතින් නිවස ගත්තොත් කාමර 3යි සාලයයි කුස්සියයි টয়ලට් එකයි තියෙනවා. නල ජලය තියෙනවා, විදුලිය පහසුකම තියෙනවා. එතකොට තව එකක් ඔයාලට කියන්න ඕනේ purchase 10ක් වුණාට මේකේ තව වැඩිපුර purchase 3ක් තියෙනවලු. එතකොට purchase 13ක් තියෙනවා. ඉඩම ගත්තොත් ඉඩමේ පැල පොල් ගස් 4ක් තියෙනවා. පළහට ගන්න අඹ ගස් 2ක් තියෙනවා. එතකොට ආදායම් ගන්න පුළුවන් කෙසෙල් ගස් 10ක් තියෙනවා. එතකොට ආදායම් ගන්න පුවක් ගස් 7ක් තියෙනවා. රඹුටන්, කටුවනෝදා, ජම්බු, පේර, දොඩම් ඇතුළු පළතුරු වර්ග තියෙනවා. එතකොට තවත් භෝග වර්ග තියෙනවා මේ ඉඩමේ. එතකොට නිට්ටඹුව නගරයට මේ ඉඩම ඉඳලා කිලෝමීටර් 3යි. එතකොට කොළඹ නුවර පාරට කිලෝමීටර් 1යි. යක්කල ප්‍රධාන නගරයට කිලෝමීටර් 1මාරයි. ජාතික පාසල් ලයිසියම් එකට කිලෝමීටර් 1මාරයි. එතකොට බැංකුව, රෝහල්, නගර සභාව ඇතුළු ආයුර්වේද රෝහලට කිලෝමීටර් 1යි. ඉතින් ප්‍රවාහන පාසු කරුණු කඩවා තියෙනවා. ඉතින් මේ නිවසට සහ ඉඩමට වෙන්නේ ලක්ෂ 36යි. එතකොට මේ මිලට මේ ඉඩම ඇත්තටම ගොඩක්ම වටිනවා. මොකද purchase 10 වුණාට purchase 13ක් තියෙනවා. එතකොට මේ නිවසත් මේ වගේ නිවසක් ඉදිකරන්න මම හිතන්නේ ලක්ෂ 36න් බෑ. ඉතින් දැන් බඩුත් ගණන් හින්දා ඊට වැඩිය මුදලක් යනවා. එතකොට ඔයාලට මේ නිවසයි ඉඩමයි දෙකම තියෙනවා. ඉතින් ඇත්තටම හුඟක්ම ලාභයි ගන්න කෙනෙකුට. එතකොට අපි මේ හිමිකරුගේ නම්බර එක රතු පාටින් දානවා. ඒ නම්බර එකට කතා කරලා තමයි විස්තර දැනගන්න ඕනේ. ගොඩක් අය වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්නේ නැහැ. පොඩ්ඩක් බලලා අපේ නම්බර එකට කතා කරනවා. ඉතින් මේ අපි දාන්නේ අපට එවන වීඩියෝ. එතකොට මේ අපි මේ වගේ ගොඩාක් විස්තර අපි දන්නේ නැහැ. අපිට හිමිකරු එවන විස්තර තමයි අපි දන්නේ. එතකොට ඔයාලට වැඩි විස්තර දැනගන්න ඕන නම් අපි මේ රතු පාටින් දාන නම්බර වලට තමයි කතා කරන්න ඕනේ. ඒ නම්බර වලට කතා කරලා ඔයාලට මේ වැඩි විස්තර දැනගන්න පුළුවන්. දැනගෙන හොඳයි නම් බලන්න යන්න. ඉතින් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන්න කියලා මම ඔයාලට කියනවා. ඉතින් channel එක හොඳයි කියලා හිතනවා නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අඩුවට තියෙන ඉඩම් මං ඉදිරියට ගේනවා. ඉතින් නැවත මෙවැනිම වීඩියෝ එකකින් ඔබ අප හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.